මේ මම එකක් කියන්නම්. මට මල පයින්නම්. ඔය කියවිල්ල නතර කරගෙන පාඩුවේ ඉන්නවා. මට මල පනිනවා. ඇත්තටම මල පනිනවා කියන්නේ මොකක්ද? මල කියන්නේ අසුචි. අසුචි අපි දන්නවා දුගඳයි, අමිහිරි. ඒ වගේ තමයි මල පනිනවා කියලා කියන්නේ අපිට ඇති වෙන්න දැඩි තරහක්, කෝපයක් ඇති වුණාට පස්සේදී අනික් පුජ්‍යලයාට මේ අමිහිරි දරා ගන්නට අපහසුයි. අන්න ඒ අර්ථයෙන් තමයි මේ මල පනිනවා කියන වචනය අපේ භාෂාවට ඇවිල්ලා තිබෙන්නේ. දැඩි තරහක්, කෝපයක් ඇති වුණු අවස්ථාවේදී පුජ්‍යලයා ක්‍රියා කරන ආකාරය අමිහිරි බව සංකේතවත් කරන්න.